ආයුබෝවන් අප්‍රේල් 22 වෙනිදාට ලෝක මිහිතල දිනය යෙදෙනවා. ඉතින් අනුරාධපුර නැගෙනහිර නුවරගම් පළාත කොට්ටාසේ පරිසර නියමුවෝ මේ වෙනුවෙන් අත්වැල් බැඳගත්තා. පරිසරය ආරක්ෂා කිරීම පිළිබඳව මහ ජනතාවගේ අවධානය යොමු කරවීම සඳහා පෝස්ටර් ප්‍රදර්ශනයක් සහ ඔවුන්ගේ ඉදිරිපත් කිරීම නැතිනම් ඔවුන්ගේ පරිසර පණිවිඩය සමාජගත කරන්න මහ ජනතාවට ගෙනියන්න වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණා. ඉතින් 1970 ඉඳලා මේ ලෝක මිහිතල දිනය සැමරීම වෙනුවෙන් විවිධ වැඩසටහන් සංවිධානය කරලා ක්‍රියාත්මක කරනවා. ඉතින් මෙහි මූලික අරමුණ වෙන්නේ පරිසර දූෂණය පිළිබඳව සමස්ත ප්‍රජාවගේ අවධානය යොමු කරවීමත් මතු පරපුර වෙනුවෙන් පෘථුවිය ආරක්ෂා කිරීම පිළිබඳව අවධානය යොමු කරවීමත් අරමුණු කරගෙන තමයි මිහිතල දිනය සමරනු ලබන්නේ. 2025 වර්ෂයේ අප්‍රේල් 22 වෙනිදාට යෙදෙන මිහිතල දිනයේ තේමාව වුණේ අපේ බලය අපේ ග්‍රහලෝකය කියන තේමාව. ඉතින් මේ තේමාව මුල් කරගෙන තමයි පරිසර නියමෝ තමයි ඉදිරිපත් කිරීම කරන්නේ. ඉතින් මේ ඉදිරිපත් කිරීම ටික ඔබට පුළුවන් බලන්න පරිසර නියමුවන්ගේ පරිසර පණිවිඩ. අප්‍රේල් 22 වෙනිදාට යෙදෙන ලෝක මිහිතල දිනය වෙනුවෙන් මම මගේ ප්‍රාර්ථනාව මෙහෙම ඉදිරිපත් කරන්න. අපේ ජීවය රකින්න මිහිකත සුරකිමු. සුරකිමු මිහිතලය අපේ පණ නල ලෙසම. ජීවය ලබා දෙන මහිතලය පණමෙන් සුරකිමු. නවීන බලශක්ති විසඳුම් හරහා පරිසර හිතකාමී අනාගතයක් ගොඩනගමු. පරිසරය හදවත රැක ගැනීම යුතුයකම. ගස් වවමු මිහිමව දැක ගනිමු. පරිසර නියමු අපගේ යුතුයකම අකුරට ඉටු කරමු. ස්තුතියි. මම ඔබගේ සියල්ල උපේක්ෂාවෙන් යුතුව දරා සිටිමි. එහෙත් ඔබ හිරු සඳු ඇතිතුරු මනරම් අපේ මිහිකත දෙයි රසකම්. අප සැම සදා මිතුරන්ය රැක ගමු මිහිමව. නැන පහනේ ආලෝකය තුලින් පරිසරයේ අගය දකිමු. අපේ ජීවය අපි රැකගනිමු. පරිසරයට ආදරය කරන්න. නිරතුරුවම එය ඔබව රකි. අපි මවට මෙන් මිහිකතට ආදරය කරමු. අපට මෙන් ඔවුන්ට මෙම දෙරෙන උරුමයි. නිරතුරුවම පැලසිටුවා පරිසරය රැකදෙමු. සැබෑ පරිසර හිතකාමියා සොබා දම්මව් සුරකි. පරිසරය සුරකිමු ජීවිතය රැකගනිමු. තවත් දිනක් හුස්ම රැකගන්නට රැකගනිමු මේ සුබහදහම. රකිමි දයාබර පරිසරය ඔබගේ තුරුලේ සැනසෙමි. තලය සුරකිමු පැලයක් සිටවමු ඒ පරිසර නියමුවන් වන අපගේ යුතුයකමකි. හෙට ලොව වෙනුවෙන් පුබ්දමු මිහිමව. රකින්න පරිසරය අපි රකිමු. අපි රකින්න පරිසරය අපි රකිමු. අපි රකින්න පරිසරය අපි රකිමු.